ඔයාලා හැමදෙනාටම සුබම සුබ දවසක්. ඔන්න ඉතින් ටෙක්.c.c YouTube channel එකෙන් අපි ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන 7 වෙනි වීඩියෝ එක තමයි මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මේ වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔය හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. අපිත් එක්ක ඉදිරියටත් රැඳී ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු අද දවසේ අපේ වීඩියෝ එකට. ඔයාලා හැමදෙනාම දන්න දෙයක් ඒ වගේම දැකලා තියෙන දෙයක් තමයි මේ පවර් සප්ලයි කියන්නේ. සිස්ටම් යුනිට් එක තුල තියෙන සියලුම විදුලියෙන් ක්‍රියා කරන කොටස් වලට බාහිරින් ලබා දෙන ප්‍රත්‍යාවර්ත. එහෙමත් නැත්නම් AC විදුලිය සරල ධාරාව බවට පත් කරලා නැත්නම් DC බවට පත් කරලා ලබා දෙන උපකරණය තමයි මේ පවර් සප්ලයි කියන්නේ. පවර් ඒ කියන්නේ බලය නැත්නම් ශක්තිය. සප්ලයි කියන්නේ සපයනවා කියන තේරුම. ඒතකොට බලය සපයන්න වගේ අදහසක් තමයි නමෙත් තියෙන්නේ. මේ පවර් සප්ලයි එකට දෙන AC විදුලිය එයා මගින් DC බවට පත් කරලා සිස්ටම් යුනිට් එකේ තියෙන කොටස් වලට ලබා දෙනවා කියලා මම කලින් කිව්වනේ. එලෙස විවිධ වූ රැහන් වර්ග මේ පවර් සප්ලයි එකෙන් පිටතට එනවා. එහිදී පරිගණකයේ මව්පුරුවට රැහන් දෙකක් මගින් විදුලිය සැපීම සිදු කරනවා. එක් රැහනක් මව්පුරුවේ 20 එහෙමත් නැත්නම් 24 ස්ලොට් එක සඳහා අනෙක් රැහන ප්‍රොසෙසර් එක පවතින ප්‍රදේශයේ පවතින 4 පින් ස්ලොට් එක සඳහා විදුලිය සැපයීම සිදු කරනවා. මේ 4 පින් රැහන හරහා තමයි ප්‍රොසෙසර් එකේ ක්‍රියාකාරීත්වයට අදාළ විදුලිය සැපයීම සිදු කරන්නේ. දැන් ඉතින් බලමු පවර් සප්ලයි එක මගින් විදුලිය ලබා දෙන පරිගණකයේ පවතින අනෙක් කොටස් මොනවද කියලා. මතක ඇති නේද අපි කරපු අන්තිම වීඩියෝ එකේදී ඔයාලට කිව්වා හાર્ඩ් ඩිස්ක් එකට රැහන් දෙකක් සම්බන්ධ වෙනවා කියලා. අන්න ඒ රැහන් දෙකෙන් එකක් හાર્ඩ් ඩිස්ක් එකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදුලිය ලබා දෙනවා. ඒ රැහන පවර් සප්ලයි එක මගින් තමයි හાર્ඩ් ඩිස්ක් එකට ලබා දෙන්නේ. SATA පවර් කේබල් කියලා තමයි ඒ රැහන් වර්ගය අපි හඳුන්වන්නේ. ඒ වගේම පරිගණකයේ තියෙන CD DVD දාව වලට නැත්නම් CD DVD drives විදුලිය සැපයීමටත් මේ SATA පවර් කේබල් එකක් භාවිතා කරනවා. සමහර දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති දැන් මගේ තියෙන හાર્ඩ් ඩිස්ක් එක එහෙමත් නැත්නම් DVD එකට දැන් පෙන්නපු වගේ SATA පවර් කේබල් එකක් නෙමෙයි තියෙන්නේ කියලා. ඔයාලට තියෙන්නේ මේ විදිහේ පවර් කේබල් එකක් නේද? ඇත්තටම මේ වර්ගයේ කලින් නිෂ්පාදනය කරපු DVD එහෙමත් නැත්නම් හાર્ඩ් වලට විදුලිය දෙන්න තමයි භාවිතා කළේ. මේ වර්ගය Molex පවර් කේබල් කියලා තමයි හඳුන්වන්නේ. මුලින්ම නිර්මාණය කරපු පවර් සප්ලයි වල මේ වර්ගයේ රැහන් කීපයක්ම තිබුණා. නමුත් වර්තමානයේ වෙළඳපොළ තියෙන පවර් සප්ලයි වල මෙම රැහන් ගොඩාක් අඩුවෙන් තමයි. සමහර ඒ වගේ මේ Molex කේබල් නැති තරම්. ඒ වෙනුවට දැන් එන්නේ SATA පවර් කේබල්. බාහිරින් ලබා දෙන විදුලිය විවිධ වූ අගයන්ගෙන් ලබාගත හැකි පවර් සප්ලයි දැන් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් 250 වෝල්ට්, 300 වෝල්ට්, 450 වෝල්ට්, 500 වෝල්ට්, 750 වෝල්ට්, 800 වෝල්ට් මේ වගේ විවිධ වූ ක්ෂමතාවන්ගෙන් යුත් පවර් සප්ලයි දැන් අපිට වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට හරිම පවර් සප්ලයි එක මිලදී ගන්න ඔයා මේ කරුණු දැනගෙන ඉන්නම ඕනේ. මේ රැහන් වලට අමතරව ඔයාලා දැකලා ඇති තවත් වර්ග කීපයක රැහන් මේ පවර් සප්ලයි එකෙන් පිටතට ඇවිත් තියෙනවා. ඒවා බොහෝ විට 6 පින්, 8 පින් ඒ වගේ තමයි වෙන්නේ. ගේම්ස් ප්ලේ කරන්න භාවිතා කරන පරිගණක වලට VGA එකක් අනිවාර්යයෙන්ම අපි සම්බන්ධ කරනවානේ. අන්න එතකොට ඒ වගේ VGA කාඩ් එක ක්‍රියා කරන්න ඕනේ විදුලිය අපිට අන්න ඒ වගේ රැහන් මගින් ලබා දිය යුතු වෙනවා. තව පරිගණකයේ RGB light fan සවි කරනකොට ඒ වගේ ක්‍රියාකාරීත්වයටත් මේ රැහන් භාවිතා වෙනවා. අන්න ඒ අවශ්‍යතාවයන් නිසා තමයි පවර් සප්ලයි එකේ මේ විදිහට අර ප්‍රධාන රැහන් වලට අමතරව තවත් රැහන් වර්ග එළියට දීලා තියෙන්නේ. ඔයාගේ පරිගණකයට විදුලිය ලබා දුන්නත් එය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔයා මුලින්ම බලන්න ඔබේ පරිගණකයේ පවර් සප්ලයි ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවද කියලා. ඉතින් ඔන්න වෙන්නේ නැත්නම් කොහොමද පවර් සප්ලයි එක වැඩද කියලා දැනගන්න. මේ විදිහට පහසුවෙන් මේ සිදු කරගන්න පුළුවන්. මුලින්ම පවර් සප්ලයි එකේ 20 නැත්නම් 24 පින් ප්ලග් එක අරගෙන ඒකේ කොළ පාට. එහෙම නැත්නම් ලා කොළ පාට රැහනයි කළු පාට ඒ වගේ ඕනෑම එකකුයි මේ පෙන්වන විදිහට සම්බන්ධ කරලා විදුලිය ලබා දීලා බලන්න. එහෙම විදුලිය ලබා දුන්නාට පස්සේ පවර් සප්ලයි එක ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවද නැද්ද කියලා අපිට දැනගන්න පුළුවන්.
ඉතින් පවර් සප්ලයි එක ගැන කියන්න ඕනේ තව ඕනේ තරම් දේවල් තියෙනවා. මම හිතනවා ඔයාලට ප්‍රයෝජනවත් ගොඩක් කරුණු මම කිව්වා කියලා. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක යම් දැනුමක් ලැබුණා කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉක්මනින්ම ආයෙ හමු වෙමු.